තුමනි ඔබතුමා කිතාවක් වරින්තුවා නැත්නම් පිළිබඳව කලින් කතා කරපු කතික මහතුරු ඉලගෙන් දැරයි කරන් පුර මෙතිනියක් කමුනාන්සලට විස්තර කරා. මේ වේදිකාව විනා අපේ සරල දුරට ගන්න තුමා ඒ වගේම රසදාලකේ වෙනතුමා කතා කරලා මේවා උත්සවයේ සහභාගී වෙනවා. දැන් ඒ වගේම පරාසභාවේ අපේ නාම ඇමති උදේ ගමන් පිළිමැතුමා ඒ වගේම කොල්කාර උපාධි කොල්කාර මෙතුමා ඒ වගේම පරාසභා මන්ත්‍රීවරු අපේ හිතවත් රාමිතිරංශ මෙතුමා කොමිසාරිස්වරු ඒ වගේම නාගරික මන්ත්‍රීවරු ඒ වගේම සම්බන්ධ අමුත්තන් විශේෂයෙන්ම අතසෙන්ම මේ විශාල සංඛ්‍යාව ලබා දීපු ධන කම්පහ තමිල්නාඩු විනායක ජීවන අවශ්‍යකයේ යුතුය. වර්තමාන තත්ත්ව පිළිබඳව නියම කක්ෂි කරමින් අපි අධිකාරී ජනාධිපතිතුමා මහිතන නියම එජෙන්ම සුදුසාර තර දීම පිණිස ගත පියවර පිළිබඳව විශේෂ ජවාබ දෙනවා ජනාධිපතිතුමාට. වර්තමාන තත්ත්ව පිළිබඳව අපි කතා කරන්න ඕනක් නැහැ. රට අද මේ අවස්ථාවේදී ජනාධිපතිතුමා ජීවිතයේ පඳුරු තබමින් විරෝධාර පුද්ගලයෙක් හැටියට ලාංකිකයෙක් හැටියට රට පාවා නොදී මේ අවස්ථාවේ ගත පියවර පිළිබඳව අපහාස කරන විට මහජනයා හැම පළාත් සභාවම පහක් ඉන්නවා. සම්පූර්ණ සෑම ඒ සාමයේ කලිමුත් මහජන සම්පූර්ණ විශිෂ්ට ජාගරණ ලබාගත් පළාත් සභාව. ඒක පිළියන්නේ ලබාගත්තේ ජනාධිපතිතුමාගේ පියවර නිසා. ඒ වගේම නිමල් ලංස මැතිතුමා ගැන කියන්න ඕන නාගරික නගරාධිපතිවරයෙක් හැටියට අවංක ලෙස නිර්භීතව නිර්භයව ඒ වගේම අවංකව කරපු නිසා තමයි මේ වගේම වැඩි සංඛ්‍යාව ඡන්ද අධි ප්‍රමාණවත් ලබාගත හැකි මම මුතුවර දැනගන්න ආරම්භ. ඒක උපමාවක් විදිහට බලන අද රටේ තියෙන තත්ත්වය පිළිබඳව මම වැඩි දීර්ඝ කතා කියලා අදහස් කරලා දීර්ඝ දෙකක් වැඩිම ගන්න සූදානම් නැහැ. වර්තමාන දේශපාලන ගැන කතා කරන විට අපි මුතුමිත්තන් සමුනාස මුතුමිත්තන් සබන් කරලා ඒ සබන් තුන ලබාගත් වරප්‍රසාදයෙන් සමුනාසගේ දුක්ති විඳින්නේ. න්‍යාය අත්‍යවශ්‍ය වෙනවා නම් වාමේ නායකයෝ ඒ වගේම හිටපු ඇමතිවරු ජීවන්ත අගමැතිතුමා ඒ කියන්නේ ඉස්ලාම් බණ්ඩාර මැතිතුමා ඒ ආකාරයේ වගේම ඩී.ඒ. රාජපක්ෂතුමා ඒ වගේ අයගේ පරිත්‍යාග නිසා තමයි ආගමනීය රටේ මේක ලබා ගන්න. නමුත් දැන් මොනවද කරන්නේ සමහර නායකයෝ කියාගෙන ඉන්න අය. ඒ උපමාවක් මට මතක වෙන මේ අවස්ථාවේ දෙමළ දෙන උපමාවක්. නන්ද වේලිතක තරහනම් පුතනම ප්‍රශ්නනේ ලේලි අනාත වෙනවා. පුතනම ඉපා ලේලි අනාත වෙන්නේ. ඒ වගේ තමයි දැන් නායකයෝ කියන අය රට කාපාසන ප්‍රශ්නයක් නෑ. පාරම ගන්නවන කාවද? සරල පාරම ගන්නවේ Tamanටම. දැන් අත ඒ වගේ තුච්ච කැත නීච නිහින නිහාලු වල ජඩන්න කොට ක්‍රියා කරන සමහර නායකයෝ කියන අය මම කියත් නම් දැස සඳහන් කරන මම වටින්නේ නැහැ. මම හිතුවේ මේ 55 අවුරුදු 55 මම මේ පක්ෂෙම ඉඳගෙන අද පක්ෂ උපසභාවේ හැදිලා පටන් ගත්තේ මම දිවංගත අගමැතිතුමාගේ ඊට පස්සේ සීමාවණන් මැතිණිය ඊට පස්සේ චන්දික මැතිණිය ඒ වගේ වර්තමාන ජනාධිපතිතුමා හැමතිස්සෙම ඉස්සරහින්ම සමාජයේ තම්බිලා තම්බිලා මේ ඉඳලා ඒ පක්ෂියම තම්බිලා අවුරුදු 55 කියන සාමාන්‍ය දෙයක් නෝ ඒ ප්‍රතිපත්ති ගරුක මන්ද මේ ගරුකේ ප්‍රතිපත්ති ගරු කරපු නිසා මේ විමල් ලංස මැතිතුමා නැහිතන අද තනු මේකයි ඉන්න අපේ ජාගරණ මැතිණිය මයිතන අත්වාස් කියනවා ජාගරණ මැතිතුමා කියන එක ඒදිනේ දන්නවා මගේ අත්වාස් සහෝදරයෙක් වගේ ඒ වගේම බොහොම කිට්ටු කුල්පගේ ඒ වගේම අවංක භාෂා තුනේ කතා කරන්න පුළුවන් ඒ මහිතේ ශක්තිය බුදුමානත් වෙනවා ඒ අනිපාරේ බුදුමාන ගමන් කරනවා මේක ಜಾති ભેද කුල ભેද ආගම ભેද පක්ෂ ભેද පන්ති ભેද වර්ග ભેදෙන් තොරව අද රට කියන්න ඕනවා නම් ආදර්ශ පුද්ගල තමයි මහින්ද රාජපක්ෂ බැතිතුමා ගල්ගල බණ්ඩ මන්දුම බණ්ඩ වරිසිංහ හරිචන්ද්‍ර කෙපෙදුගල නිලමෙලා වගේ සදාම් මම කියන්නේ මුස්ලිම් අයිතියන් මම සමේ කියන සදාම් වගේ ගලාදි වගේ ඉන්න මිනිස්සු තමයි අද වර්තමාන ජනාධිපතිතුමා. ඒකටයි සමහර අය දැන් කියන්නේ පොතක් බැලන ප්‍රශ්නයක් නෑ දීලිට පාර මොකනවා. අයියෝ මේ වගේ බොළඳ මේ වගේ පහත් අන්දමට කතා කරන අපි නොකිය බෑ මේක කියන්නේ. ඇත්තම මහජනයා මේ සම්පූර්ණ පිළිතුරු දෙනවා. ජනාධිපතිතුමා මෙතනම රණවිරුවන්
දහස් ගණන් ඒ වගේ අසරණ අහිංසක කණ්ඩායම මෙතන දුක් විඳින අවස්ථාවේදී අවුරුදු 30ක කාලෙදී තිබුණ යුද්ධය එතර සත්‍ය විමා කරන අවස්ථාවේදී මේ අවස්ථාවේදී යනවා සංචාරේ ඒකේ බැංකි මූන් හැද බැංකි එයා බැංකි මූන් දැන් හරියට බැංකු අපි මෙතන වෙන තත්ත්වයක් ගැන බලන විට නියම අධ්‍යාත්මික විශේෂ කරනවල එක්සත් සංගමය නියම තත්ත්වයකට හැදෙන්නේ බටහිර පළාත්වල මයිතන සම්පූර්ණ බලපෑම නිසා අපි දෝරනම් ඉන්දියාව බල ආදර්ශම රටක් මුස්ලිම් ආයින 100ට කල්පන්නේ ගමන් කිලෝමීටර් ගමන් නැති මිලියන 100ක් ඉන්න මුස්ලිම් අය මේ හිතන්නේ තිබෙන රජවර්ණයේදී කොංග්‍රසින් වැඩි ඡන්දය දෙන්න හේතුව කොංග්‍රස් කියන රට වෙන්නේ ඉන්න එක. ඒ වගේ ඉන්නවා එක පක්ෂයක් තියෙනවා. මේ කොංග්‍රස් එකේ තමයි දැනට ලංකාව ගැන නියම ප්‍රතිපත්ති ගරුක ප්‍රකාශය කරන සෝනියා ගාන්ධි සහ මන්මෝහන් සිං. මේක පිළිද ගන්න ඕනේ. මෙතන මෙහෙම වෙනකොට අපේ ලොක්ක යනවා. ඒ කියන්නේ සම්මුතියන්නේ ඇත්තටම බෝධිය මාළු වලන. මේ වගේ තත්ත්වයක් උනම කියනවා නම් අපි මම නම් අත් වශයෙන් දේශපාලන මොන අත් වශයෙන් ඊයේ කාලයක් ගැන ජීවිතේ කාලේ වැඩි ජීවිතේ කාලේ ටිකයි නමුත් මේ වැනි සහෝදරෝනි මේ වැනි අයගේ අත් වශයෙන් රට ගැන කඩද ප්‍රයෝජන කටයි ඔය අත් වශයෙන් දෙන්න තියෙන පත් අල්ලබඳින්න ගලක් තිබෙන හැමදේම කරන්න දැන් මෙතන හදන්නේ මේක කියන්නේ මම හිතන්නේ ඉන්දියාව වගේ යම් ප්‍රශ්නයක් වෙන අවස්ථාවේ ඉන්දියාවේ පාකිස්තානයේ නිසා සම්පූර්ණ දෙන්නේ ඉන්දියාවට මම මුස්ලිම්ව හදන්නවා යම් ප්‍රශ්නයක් එනකොට තමයි තැන්න බව සම්පූර්ණ කාන්තාව ගෙනා දෙන්නේ සම්පූර්ණ රජයේ සම්පූර්ණ විදේශික ආගමේ රෙහි එනම් මේ රටේම හිතන්න අපිට පුළුවන් බතල මඤ්ඤෝක කාලා ඉන්න පුළුවන් ඒ සුඛිනෝගී ජීවිතයක් ගත කිරීමක් නොව ඒ නිසා මේ අවස්ථාවේදී අපි ජනාධිපතිතුමාට අප සත්‍යමත් කර යුතුමයි ඒකටයි මම හිතන්නේ පළසවාල් දැනට සමුන්නාසෙන් නව හිටපු අය දැන් ඉන්න බන්නේ හිටපු පාමති තවද සම්බන්ධ සහයෝගය දීම පිණිසද පැන්න තිබෙනවා ඒ නිසා අපිට දක්වලා තිබෙන්නේ සාමාන්‍ය මම කලින් කිව්ව ආකාරයෙන් රට ඒ වගේ තමයි කිව්බාව මම දෙවුන් තව දෙතුන්වතාව කියන කිව්බාව පිළිගැස්සුව බලන්නේ රට සුවිරුජි ජීවිතය ගත කිරීම රටක් නොව සලාක ක්‍රමයකට ඒකෙන් ගන්න සාමාන්‍ය අද බොහෝ සාමාන්‍ය කවන්නේ ආහාර නමුත් බලන්න අවුරුදු 52ක් 55කට කිට්ටු මම හිතන්නේ දැනට ඒ බාධක මැදේ පිළිදෙලට අතෝසේ පිළිදෙල ජනාධිපතිතුමාට ඒ වගේ දැන් දවහලු කැස්ට්‍රෝ එයාගේ මල්ලි දැන් ගමන් කරනකොට මේනම් පොඩ්ඩක් අඩු වෙනකොට පිටිද සීනිද අලද ලුණුද බතරද කියන්නේ නමුත් ඒ රටවල තිබෙන අත්‍යවශ්‍යම අද මොන දෙන්න පුළුවන් තරජන ගණජන තාම පීඩ මොන දෙන්න පුළුවන් සලකා තමයි කිව්වා එනම් අපි බලමු මේ අවසාන වශයෙන් මේක කිලිම කරනවා මේ අවස්ථාවේදී රට කුමන්ත්‍රකාරී තත්ත්වයක් තිබෙනවා නම් අනිත් හැම දෙයක්ම අවමත කරන්නේ ජාති වේද කුල වේද පක්ෂ වේදෙන් අවමත කරන්නේ රටගෙන කල්පනා කරන්නේ අපි මුතුමි සමුනාස මුතුමි තම් සදගර වාකාරී මාත්‍ර බැලගෙන අද මේ නව පළාත්සභා මැදියමතිවරු මන්ත්‍රීවරු ඉන්නවා ඒ නිසා සම්පූර්ණ සහයෝගය කල්පනා ඉදාත් මම කලින් කිව්ව ආකාරයෙන්ම මම දැනුති ඉතිරේ සංගරණිතේ හිටියා පළාත්සභා මැදියමතිවරු හිටියා ජනමාධ්‍යමතිවරු හිටියා දැනට ආණ්ඩුකාරයෙක් හැටියට මම කියන්නේ මේ ඉස්සිරනේ තාවකාලී ආදම ඇමති හැටන නැති සමහර කල්දි සමහර ලක්කනති මේක සම්පූර්ණ පට්ටන් බුද්ධංග ආණ්ඩු පිටුල එන්නොත් සේවය කරන නිසා මම මෙතන අපි සෞදියේ අපේ මන්ත්‍රීවරු කියනවා මම හිතන්නේ සම්පූර්ණ මහජනගේ සහයෝගය ලබා ගත යුතුයි ඒ සම්පූර්ණ සහයෝගය ජනාධිපතිතුමාත් එක්ක මම හිතන්නේ පොඩි කාලේ ඉඳන් ජනාධිපතිතුමා පිටමත් එක්ක අපිත් එක්ක සටන් කරගෙන තිබෙනවා ජනාධිපතිතුමා හොඳ පරිපූර්ණ කෙනෙක් ජනාධිපති හිරදේකන් කියලා තිබෙනවා අපිත් එක්ක හිරදේකින් කියලා තිබෙනවා ඒ වගේම මහපාර යනකොට ජේජාසුරට බැටරි පොළොට මුණු දීපේ කෙනෙක් තමයි උදු 40ක් ජනාධිපතිතුමා ගන්න පුද්ගලෙක් හැටියට ජනාධිපතිතුමා කියන්නේ බල් බැලියට පළවෙනි රැසීමට එකගෙන ගියේ කාන්දර වන්නාරම තිබ්බා මමයි. දේනිකරණ කිව්වේ අපි දෙන්නමයි. මොනවද මම ආද නැහැ. ඒ නිසා මම ඉතිහාසයේ තිබෙනවා ධර්ම මාර්ග ළමයිට කියලා තිබෙනවා. මගේ පහුවෙන් පස්සේ දේශපාලන කරන්න නමුත් දේශපාලන මේමයි. මේ මාවත කියන්නේ කියලා මම ඉල්ලීමක් කළා ළමයින්ට. ආපසු නෑ වෙලිමෙලි පට්ටන් හොමියට සම්පූර්ණව ආසියට නෙවෙයි. ඒ නිසා මම නිමල් ලංසමතුමා අවසන් කියන්නේ ප්‍රාර්ථනාව තමයි බල සම්පන්නාවගේ. අප්‍රාර්ථනා කරමු. අත්වාස මාධ්‍යයෙන් සත්‍ය පිළිබඳ අධික ජන අපේ සභාපතිතුමා කියනවා නව මේ යුරේ පත්විතේ වතුගිල ඒ නිසා හොඳම ටීම් එකක් තිබෙනවා. ඒ ටීම් එකේ උදේ අත්වාස දෙනවා නම් අපි කුඩා රටක නිසා
අපි පාගන්නේ විදුන්දී උගන්නදී අපි සම්පූර්ණ හිතන්නේ රට වෙනුවෙන් අපි නැගී සිටිනවා නම් මම හිතන්නේ අපිට පුළුවන් වේවි ඕනම එක්සත් සංගමයේ ඕනම සංගමයක ඉන්න පුළුවන්. පාකිස්තාන සම්පූර්ණ මම හිතන්නේ නේටෝ තත්ත්වයක් කියන්නේ නේටෝ no action talk only. නේටෝ ගහන අපි සම්මානිකව ඒක වටන්න හදන්නේ ආර්ථිකතුගේ තමුන්නාසගේ විශේෂ හිතන්නේ සම්පූර්ණ කියන ධෛර්යවත් පුරුෂ මේ සහජීක බවිතන ගහන අපි පන්නරි වැඩි කරලා ඒ නිසා වර්තමානයේ මේ ආර්ථික තත්ත්වයේ පිළිබඳව තිබෙන කුමන්ත්‍රකාරී තත්ත්වයක් දේශීය මට්ටමේ විදේශීය මට්ටමේ පරාජය කිරීමට අපි රාष्ट्र සම්පූර්ණ සත්‍ය ලැබෙනවා ප්‍රාර්ථනා කරන්නේ නව හත්ෙක් අපේ ඇමතිවරුන්ට ඒ වගේම විශේෂයෙන්ම අපේ සම්පූර්ණ සංචාරක ඇමතිවරුන් හැටියට ඒ වගේම මේ නිවාස සහ මයිතන්නේ අපි දිනන හා කියන යන්න පුළුවන් ඒ නිවාස සහ සංකල්ප මේ හැම දෙයකම දුන්නත් සමුන්නාසේ වැඩි ආකාර කරනවා මම දන්නවා ඒ නිසා මේ අවස්ථාවේදී මම වචන සුබ කතා කිරීම අවසර ලබා දීම ගැන හොඳටම තමයි හිතන්නේ මොනවා නම් ඒ ඉදිරිම කරන්න හොඳට උද්ඝෝෂණයක් ගෙනියන්නට අවස්ථාව ලැබෙනවා නම් මම කියන්නේ ගාම්භීර මාත් නැති මහින්නා රටෙලින් අපි ලක්ෂ ගණන් මහපාරේට බහින්න අපි ශක්තියක් තිබෙනවා මට දැන් ඇත්තටම වයස 13ට මමත් පස්ස වයසේ වැඩි වුණාට ශක්තිතාවම මම හිතන්නේ කල්පනාවක් තවම ඉච්චර එදා වගේ පන්දර ලබාගත්තේ ඉන්නේ බද්දා කොඩිනාඩි සිල්වා පීටර් කෙනම එතකොට ඒකෝ සිග්නස් අපි ටීවී ළඟ රත්නම් ලබාගත්ත WB මහමුද් නැහැ ලබාගත්ත පණේ තවම තිබෙනවා ඒ නිසා ලක්ෂ ගණන් මහපාර බැහැලා රටේ සම්පූර්ණ ආරක්ෂා කරගන්නට ආරක්ෂා කරගෙන ඉන්න පිණිස ඉදිරිපත් කරන කෙනෙක් තමුන්නාසේ ජයවේග ප්‍රාර්ථනා කරන්නේ මම යොත් සභාවට සානි සම්ප්‍රාප්ත වෙනවා උතුමන් කම ජයවේග න්‍යාසාවේදී පිළිගන්නවා